වෙන්නේ මේ පැත්තේ. මේ අපේ එහා පැත්තේ තියෙන සාම්පූර්. අර මේ දුක් කියන්නේ මේ අර ඈත තියෙන්නේ. ඔව්. ওই පැත්තෙන් තමයි සාම්පූර් තියෙන්නේ. හරිද? සාම්පූර්ුයි මේකයි මැදින් තමයි වරායට එන්ට්‍රි වෙන්නේ. දැන් ඔයම ඇවිල්ලා මෙතනින් තමයි ඇතුල් වරායට එන්නේ. මේක ඇතුළත වරාය මේක පිටත වරාය. මේක දූපත් 12ක් තියෙනවා. එළියෙන් 6ක් තියෙනවා ඇතුලෙන් 6ක් තියෙනවා. මේක තමයි ලොකුම දූපත. මේක අක්කර 174ක් තියෙනවා. හරි? මේ පැත්තෙන් එද්දී අර ටවර් දෙකක් තියෙන්නේ. ඒක තමයි කෝණේශ්වර. කෝණේශ්වරෙන් ටවර් දෙක තියෙනවා. ඉතින් එහාට මුහුද තියෙන්නේ. මේ පොඩි දූපත තියෙන්නේ. එතනින් එහා පැත්තට වහලක් තියෙන්නේ. පේනවද? අත කොළ පාට වගේ ලාවර. එතනින් තමයි වල බෝට්ටුව නගින්නේ. මෙහෙට එන්න දූපතට එන්න එතනින් තමයි බෝට්ටුව නගින්නේ. එතන තියෙනවා ගිලිච්ච නමක් පෙපර් පොට් කියලා කියන්නේ එතෙන්ද. යන ගමන් බලන්න කවුරු හරි පෙන්නයි. ඒකේ මේ ගිලිච්ච එකේ නටුමුන් වගේ තියෙන අතල. මේ පැත්තෙන් එද්දි මෙතන තියෙන්නේ ප්‍රීම් එක තියෙන්නේ. ඊට එහා පැත්තේ සිමෙන්ති ෆැක්ටරියක් තියෙනවා මිස්ට් එක. එතන ඇතුලේ තියෙනවා IOC. චෙක්. ඊට පස්සේ වම් පැත්තේ තියෙනවා තෙල් ටැංකි ටික. දැන් තෙල් ටැංකි 99ක් තියෙනවා. 100ක් තිබ්බ දෙන එකක් විනාශ වෙලා තියෙනවා. ඒක තව ටිකක් එද්දි කොළපාර ග්‍රවුන්ඩ් එකක් වගේ තියෙන්නේ. ඒ තමයි එයාපෝස් රණවැය එක. ඊළඟ සුදු පාට බිල්ඩින් එකක් තියෙන මුහුදර වගේ වෙන්නේ. ඒකට පපර් හවුස් කියලා කියන්නේ එයාපෝස් කොමන්ඩ් ආපුවම උතන තමයි ඉන්නේ. එයාලගේ හොල්ඩර් බංග් සිටිස්ලාගේ හොල්ඩර් බංගලේ තමයි. ඔය ටිකටම පාලනය කරන්නේ මේ එයාපෝස් එකේ තමයි ඒ පැත්තේ ඉන්නේ. අර මේ දූපතත් එක්ක එහා පැත්තට වෙන්න තියෙන්නේ. නිකන් වතුර නිකන් ගලස් වගේ. ඒකට කියන්නේ තඹලගමුව බේ එක කියලා. මැප් එකේ ගහපන් තියෙනවා තඹලගමුව බේ එක. ඔකත් තමයි. මේ පැත්තේ කින්නියා පාලම තියෙනවා. කින්නියා පාලමෙන් තමයි මේ පැත්තට වතුර පාර යන්නේ. හරි? මේ පැත්තේදී මහලික මූදර වැටෙන්නේ ওই පැත්තෙන්. ගංගේ ගින්ගේ උප්පාලුගේ තැන් තුනක් තියෙනවා. දහලා තියෙනවානේ. ඒ තැන් තුන දෙන්නේ ওই පැත්තට වෙන්නේ. අර මැද තියෙන දූපත එලිසබෙත් අයිලන්ඩ් කියලා තමයි කියන්නේ. ඔය පැත්ත සාම්පූර් පැත්ත, මූතුර් කින්නියා ඒ පැත්ත ඔය පැත්ත. මේ පාත් එක කලින් ප්‍රංශ කට්ටිය තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉංග්ලන්ඩ් කට්ටිය ඇවිල්ලා අල්ලගත්තට පස්සේ ප්‍රංශ කට්ටිය ඔය පැත්තෙන් තමයි පිටුම කරලා තියෙන්නේ. ඕකට කියන්නේ පෙන්ච් පාත් කියලා. ඕකෙන් යන්න පුළුවන්. ඕකමුත් මොකද මේ පැත්තෙන් එළියට යන්න පුළුවන්. දැන් සිවිල් බෝට්ටුවේදී මාළු බෝට්ටුවේ මෙද්දී ඔතනින් තමයි ඇතුළට ගන්න. ඔතනින් ඇතුළට අරගෙන මෙතන තියෙන කොට්බේ වරාය පේන්නේ අර නැවත් එක්කම ඇතුළට යන්න දෙනවා කොට්බේ ජීවර වරාය. ඒකෙත් බෝට්ටු 10ක් විතර නවත්තන්න පුළුවන් ජීවර කියන්නේ ලොකු වරායක් තියෙනවා. ඇතුළට ඉන්නේ නැව් මෙතනින් අපේ ඔය නැව තියෙන්නේ. ඒ ඇතුළේ වල මුහුදෙන් කියන්නේ බෝට්ටුවෙන් යද්දි බලන්න පාත් එකක් තියෙනවා. කියන්නේ මීටර් 500ක් විතර පාත් එක මේකෙන් තමයි නැව ඇතුළට ගන්න. යන්නේ නැව් ටික උතනින් යන්නේ. ඒ කියන්නේ මෙතන මේ අර ටවර් එකක් තියෙන්නේ. ඒකයි එහා පැත්තේ සාම්පූර් පැත්ත ඒ දෙකෙන් තමයි නැව් වෙන්නේ මුහුදෙන් ඇවිල්ලා. ඒ පැත්තෙන් ඇවිල්ලා තමයි නැව් ඇතුළට දාන්නේ මේ පැත්තේ. ඒ එනකන් ඇතුළට නැව් එළියට නවත්තගෙන තියෙනවා. මේ පැත්තේ මුදාලා තියෙනවා. සමහරක් වෙලාවට අතන කෝණේශ්වරන් එහා පැත්තෙන් නැව් නවත්තලා තියෙනවා. වරාය කියලා තමයි පැත්තට කියන්නේ. මේ කොච්චර ගැඹුරුද? ගැඹුරු එම ගැඹුරු අඩි වශයෙන් කියන්න බැරි. සමහර තැන්වල එක එක ගැඹුරු තියෙනවා. කොළඹ ගැඹුරම තියෙනවානේ. අක්කේන සාමාන්‍ය ගැඹුරක් තියෙන්න බෑනේ. ගැඹුරක් මේක අර කිමිකම තිරු ඒ කියන්නේ පොට් එක ගහන් එනවනේ. ඒ කියන්නේ සෑහෙන ගැඹුරක් නැත්තම් එන්න බෑ නේද? වැඩිමනේ ගොඩ වෙනවා. එහෙම ඉන්නේ නැවේ මීටර් 10ක් වරායි. වැඩියක් කරන්න එහෙම මොකුත් ඒ මොකුත් නෑ. වෙන වරවල වැඩියක් ගන්න මේ මොකුත් නෑ. මොකද වැලි ගහන්නේ මොකද ලොකු රැල්ලක් එන්නේ නැහැ නේ මේකට. ඒ කියන්නේ මේක බ්‍රේක් වට මොකුත් හදපේව නෙවෙයි. ඔක්කොම ස්වභාවික තියෙන දේවල්. දැන් කොළඹ වරායම බ්‍රේක් කොට ගහලා රැල්ල කඩලා එහෙමනේ තියෙන්නේ. දැන් මේකේ මොකුත් නෑ. අර පැත්තෙන් තමයි මොකද මෙව වෙන්නේ. එන රැල්ලක් කියන්නේ වේව්වක් ආවොත් යන්නේ මේ පැත්තට. ඒ පැත්තට කියලා තමයි මෙහෙට එන්නේ. ලොකු ඉෆෙක්ට් නෑ ඒකින්ද මේක. මේකේ කැමරාව තිබිලා තියෙනවා මූද මේ පැත්ත බලන්න. ඒක එතන අපේ DSS වලින් බලන්නත් පුළුවන්, කොළඹින් බලන්නත් පුළුවන්. ඒකෙන් තමයි සර්ච් කරලා දෙන්නේ එන මෙව්වා. ඒකට තියෙන එක අපි කලින් ගෝ කන්න වරාය කියලා තමයි කියලා දෙන්නේ. මේක ඒ කියන්නේ ගොඩාක් කාලෙක ඉඳන් තියෙන වරායක් තමයි මේක. ඉතිහාසපොතේ තියෙනවනේ. ඉතිහාසෙන් ගෝ කන්න වරාය තියෙනවනේ. ඒක මෙව්වලා කට්ටිය ඒක පාලනය කරලා ඉංග්‍රීසි කට්ටිය තමයි මේක වරායක් විදිහට මේක ලියාපදිංචි කරලා කියන්නේ ඒ විදිහට මෙව කරලා තියෙන්නේ.
ඒ හදපු බිල්ඩින් තමයි ඔය තියෙන්නේ. බිල්ඩින් තියෙන්නේ. ඒ කට්ටිය හදපු බිල්ඩින් තමයි ඔය තියෙන්නේ. එයාලම තමයි මේකත් ඔය බිල්ඩින් හදලා තියෙන්නේ. මෙයාලා තමයි ඔය සිමෙන්ති දැන් ලන්දේසි පුතුගීසි ඒකට බලකොටුන හදලා තියෙන්නේ. එයාලගේ බලකොටු වෙනම තියෙනවනේ. අර කඩවල කියන අමුතු කියන්නේ ඒක විදිහකට නල්ලා තියෙන්නේ. ඒකට මේ කට්ටිය හදලා තියෙන්නේ ප්ලාස්ටර් කරලා සිමෙන්ති ගල් වලින් තමයි මේ කට්ටිය මේව හදලා තියෙන්නේ. උඩින් බැලුවත් පේන්නේ නැතුව හැංගලා තියන්න පුළුවන් වරයක්. ඒ වගේ මට තියෙනවා. මේ දූපදර තට්ටුවට කියන්නේ අර සානු වගේ තියෙනවා. ඒ වගේ ගහපුවම නෑ පේන්නේ නෑ. උඩින් බැලුවට පේන්නේ නැහැ. උඩින් බලුව පේන්නේ නැහැ. දැන් මුහුදින් ආවට දැන් මුහුදේ මහ මුහුදට කියලා බලපුවාම හිතා ගන්න බෑ මොකක්ද කියලා. ආයත් කියලා බලායක් දෙකේ හිතන්න බෑ. අරාවක් හිතන්න ඒ වගේ පේන්නේ. අරාගේ නැස්සෙන තියෙන්නේ. දැන් කොහොම නවක් ඇවිල්ලා දැන් ජෙට් ලයින් එක තිබුණ දින මෙතන. මේ පියරක තමයි තිබිලා තියෙන්නේ. තෝරා තියෙනවා ගන් බෝට් එහෙම තමයි ගහලා තියෙන්නේ. පියර් රෝඩ් එකම එක එකව ගහලා තියෙන්නේ. නෑ වෝල්ට බෝට් වල දැනගන්න.